ඔයා හිතන් ඉන්න ඒත් ඒවා එහෙම නොවෙන සමහර දේවල් තියෙනවා කියලා මම කිව්වොත් ඔයා ඒක පිළිගන්නවද? මොන විකාරයක්ද? අපි ගොඩක් වෙලාවට සමහර දේවල් එහෙමයි කියලා හිතුවට එහෙම නොවෙන දේවල් එහෙමත් නැත්නම් මනෝවිද්‍යාත්මකව අපි හැමෝම රවට්ටන සමහර උගුල් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද ඔයා දැනගන්න යන්නේ අන්න ඒ වගේ මනෝවිද්‍යාත්මක උගුල් තුනක් ගැන. එහෙනම් බලන්නකෝ ඔයත් මේ වගේද කියලා. එහෙනම් ඉතින් ඔයත් නොදැනීම අහුවෙලා ඉන්නේ එක්තරා විදිහක මනෝවිද්‍යාත්මක උගුලකට. පළවෙනි උගුල තමයි ඔයාට අනික් අයගේ හිත කියවන්න පුළුවන් කියලා ඔයා හිතන් ඉන්න එක. මයින්ඩ් රීඩින් කියන්නේ කොග්නිටිව් ඩිස්ටෝෂන් එකක්. මොකද්ද? කොග්නිටිව් ඩිස්ටෝෂන් කියන්නේ සරලවම කිව්වොත් තින්කින් පැටර්න් එකකට ඇත්ත සාක්ෂි නැතුව යථාර්ථේ වැරදි විදිහට අර්ථකථනය කරලා අපේ මොලේ අපිට පෙන්නන හිතන්න පුරුදු වෙලා ඉන්න රටාවක් තමයි මේක. ඉතින් මයින්ඩ් රීඩින් කියන එකත් මෙන්න මේ හිතන රටාවට ඇතුළත් වෙනවා. ඔයාට කිසිම සාක්ෂියක් නැතුව සමහර වෙලාවට ඔයා අනික් අය හිතන දේවල් ඔයා දන්නවා කියලා අනුමාන කරලා තීරණ ගන්නවා. උදාහරණයක් විදියට කාට හරි ඔයා දාපු මැසේජ් එකකට රිප්ලයි එන්න පරක් වුණොත් එහෙම නැත්නම් එයා රිප්ලයි කරේ නැත්නම් ඔයාගේ කෝල් එකක් ආන්සර් නොකරොත් ඔයා හිතන්න පටන් ගන්නවා. එයාලා ඔයාට වෛර කරනවා ඇති, ඔයා එක්ක අවුලෙන් ඇති, ඒ යාළුකම් අදින් ඉවරයි වගේ දේවල්. අන්න ඒ විදිහට එයාලා මේ වෙලාවේ හිතන්නේ මොනවද කියලා ඔයා අනුමාන කරන්න පටන් ගන්නවා. ඒ කරලා තමයි ඔයා ඔයාගේ ඔළුව අවුල් කරගන්නේ. ඉතින් මේක එක්තරා විදිහක මනෝවිද්‍යාත්මක උගුලක්. අපේ මොලේ අනාවැකි කියන්න හරිම දක්ෂයි. ඒ විදිහට තමයි අපිව ආරක්ෂා කරගන්න මොලේ කටයුතු කරන්නේ. ඉතින් මං අර කලින් කිව්වා වගේ දේවල් ඔයාට සිද්ධ වුණාම ඔයාගේ මනසේ ඇතිවෙන මේ හිස්තැන පුරවන්න මේ වගේ අනික් අය හිතන දේවල් ඔයා වැරදි විදිහට ඔයාගේ ඔළුවට දාගන්න පටන් ගන්නවා. ඇත්ත තමයි සමහර වෙලාවට මේවා වෙන තාර්කික සිතුවිලි වගේ පේනවා. ඔයාට රිප්ලයි නෑ කියන්නේ එයා ඔයාව නොසලකා හරිනවා කියන එක වගේ තමයි බැලූ බැල්මට පේන්නේ. ඉතින් ඔයා ඔයාගෙම මේක තව ටිකක් ප්‍රශ්න කරලා බලන්නේ නැතුව ඒ සිතුවිල්ල ඇත්ත කියලා හිතනවා. මොකද ඔයාගේ මොලේ හිතන්නේ ඔයා තමයි මේන් කැරක්ටර් එක කියලා. ඒත් ඇත්ත ඒක නෙමෙයි. සමහර විට මේ මිනිස්සුන්ට වෙන වැඩ ඇති. එයාලත් මොනවා හරි ප්‍රශ්නවල ඇති. එහෙම නැත්නම් මේ මිනිස්සයා වොෂ්රූම් එකේ වෙන්නේ නැති. ඒ නිසා අදින් පස්සේ කවුරුත් හිතන දේවල් ඔයා දන්නවා කියලා හිතලා අනුමාන කරලා තීරණ ගන්න යන්න එපා. මොකද සමහර වෙලාවට කාගේවත් ඔළුවේ වැඩ කරන දේවල් අපිට ඇත්තටම තේරුම් ගන්න බෑ. දෙවනි උගුල තමයි ඔයා වෙනස් නොවි ඔයාගේ ජීවිතේ වෙනස් වෙයි කියලා බලන් ඉන්න එක. ඔයා කියනවා මම හෙට ඉඳන් ගේමක් ගහන්න පටන් ගන්නවා. ලබන මාසේ වැඩේ පටන් ගන්නවා. ලබන මාසේ ඉඳන්ම ජිම් එකට යනවා. මේ විදිහට ඔයා පැය ගණන් දවස් ගණන් මේ දේවල් හිත ප්ලෑන් කර විෂුවලයිස් කර විතරක් ඉන්නවා. ඔයා හිතන් ඉන්නේ එහෙම කරාම මේ දේවල් ඉබේම ලැබෙනවා කියලා නම් ඔයා හිතන් ඉන්න විදිහ සම්පූර්ණයෙන්ම වැරදි. මොකද එහෙම හිතන එකේ පොඩි අවුලක් තියෙනවා. ඔයා එහෙම කරද්දී ඔයාගේ මොලේ ඩෝපමින් රිලීස් වෙලා తాවකාලික සතුටක් ඔයාට අරන් දෙනවා. එතකොට ඔයාගේ මොලේ හිතන්නේ ඔයා දැනටමත් මේ වැඩේ කරලා ඉවරයි කියලා. ඉතින් එතකොට අන්තිමට හැරිලා බැලුවම කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. මේකත් එක්තරා විදිහක මනෝවිද්‍යාත්මක උගුලක්. ඉතින් අලුත් පුරුදු හදාගන්න දෙයක් කරන්න පටන් ගන්න ප්ලෑන් කර විතරක් ඉන්න එපා. එක පුංචි දෙයක් හරි වෙනස් කරලා පටන් ගත්තොත් තමයි අනික් හැමදේම ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නෙ. තුන්වෙනි සහ අන්තිම එක තමයි පොඩි අවුලකින් ලොකු විනාශයක් වෙයි කියලා හිතන් ඉන්න එක. ඔයාට මොකක් හරි පොඩි දෙයක් වැරදුනාම ඔයා හිතනවා එතනින් එහාට අනික් හැමදේම කෙලවෙනවා කියලා. උදාහරණයක් විදිහට මේ ජොබ් එක ලැබුණ නැත්නම් ඔයාගේ ජීවිතේම ඉවරයි, එක්සෑම් එක ෆේල් වුණොත් ඔයාගේ අනාගතේම ඉවරයි. මේ වගේ දේවල් ඔයා හිතනවා. මේකත් කොග්නිටිව් ඩිස්ටෝෂන් එකක්. පොඩි දෙයකින් අනික් හැමදේම නෙගටිව් විදිහට සිද්ධ වෙයි කියලා ඔයා උපකල්පනය කරනවා. මොකද මං කලින් කිව්වා වගේ අපේ මොලේ අනතුරක් දැනුණ ගමන් අපිව ආරක්ෂා කරගන්න පෙළඹෙන්නේ මෙන්න මේ විදියට. වෙන්න පුළුවන් මීට වඩා අන්ත දේවල් 1000ක් විතර අපේ ඔළුවේ ෆිල්ම් එකක් වගේ පේන්න පටන් ගන්න අන්න ඒ නිසයි. නරක දෙයක් නොවුනත් ඒක ඇත්තටම වුණා වගේ ඔයා හිතන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ සිතුවිල්ලක් ආපු වෙලාවට මුලින්ම අහලා බලන්න මේ දේ දැන් සිද්ධ වෙලා තියෙන දෙයක්ද නැද්ද කියලා. හරි හිතමුකෝ ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක් කියලා. උදාහරණයක් විදිහට ඔයා බලාපොරොත්තුෙන් ඉන්න ජොබ් එක ලැබෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි කියලා හිතන්න. ඉතින් ඒක ඔයාට නොලැබුණත් එතනින් එහාට ඔයාගේ මුළු ජීවිතේම ඉවර වෙනවද? නෑ නේද? ඔයාට පුළුවන් තව එකපාරක් නෙමෙයි 100 පාරක් වුණත් උත්සාහ කරලා බලන්න. මොකද ඔයාට තව උත්සාහ කරලා බලන්න පුළුවන් ගොඩක් දේවල් මේ ලෝකේ තියෙනවා. දැක්කනේ ඔයා හිතන සමහර දේවල් ඇත්තටම එහෙම නැහැ. මේවා ඔයාගේ මනස ඔයාව රවට්ටන උගුලක් විතරයි. ඉතින් එහෙමයි කියලා ඔයාගේ මොලේ හතුරෙක් විදියට දකින්න එපා. එයාගෙන් වැඩ ගන්න නම් එයා වැඩ කරන හැටි ඔයා අධ්‍යයනය කරලා බලන්න ඕන. ගොඩක් වෙලාවට අපි මානසිකව විඳවන්නේ සිද්ධ වුණ දේවල් හින්දා නෙමෙයි. ඒ සිද්ධියට අපි විසින් දුන්න තේරුම අනුව. ඉතින් අදින් පස්සේ මේ දේවල් වලට හොඳ කල්පනාවෙන් මූණ දෙන්න.
ඔන්න එහෙනම් අදට ඉවරයි. මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් එන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ඔයාගේ තෙරපිස්ට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න.